මාව අඳුරන්න බැයිද? ඇයි ගෑල්ලානේ එක්කද ඔයාගේ? නෑ මාව අඳුරන්න බැයිද? මාව දැකලා නැද්ද? කියපන් පුතා. ඇත්ත කියන්න පුතා ඇයි එහෙම කරන්නේ මට? ඒකද දන්නේ. මම දැන් කලින් අපි දෙන්න දැකලා නෑ. එවන අපි දෙන්න ඔව් චැට් කරලා ෆෝන් එකේ ෆෝන් එකෙන් යන්න බා. අර දෝණි හතර කියලා ගහද පියන්. ගෑලා මෙයා කැම්පස් සිලෙක්ට් වුණ හින්දා මාත් එක්ක කතා කරන්නේ නෑ. ඒ කියන්නේ දැන් ලොකු සීන් දානවා. කරානේ. දැන් මට බර්ත්ඩේ එක විශ් කරන්න බැලුවා විශ් කරන්න බෑ මාව බ්ලොක් කරලා. ඒ නිසා මෙයාගේ යාළුවෙක්ගෙන් තමයි මේ තනහන් ආවේ. හරි ෂොක් වෙන්නේ පුතා. ඒකනේ පවුලේ. කැමති නම් රෙජිස්ටර් කෙනෙක් ඉන්නවද මෙතන? කතා කරලා අපි අද මැච් කරනවා නේද? ඒ කැමැත්තද නේද? ඔයා මොකෝ කියන්නේ? හොරෙන් එමු. නෑ මෙසේජ් තියෙනවා ඕනම් පෙන්වන්න පුළුවන්. ඇයි බය? සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඇත්ත කියන්න පුතා. මෙසේජ් කෝල් ඔක්කොම ඕනගේ තියෙනවා පෙන්වන්න පුළුවන්. අම්මට පෙන්වන්නද? පුතා කෙලින් ඇත්තට ඕන දෙපාද? අපේ ගෙදරටත් කියන්න කිව්වා. අපේ ගෙදරට කියන්න මං ඔයාලා ගෙදරට කියන්නයි කිව්වා. ඒ වුණා හරි ෂොක් බලුවද? දැන් මේ ගමේ කවුරු හරි හිතාගෙන ඉන්නවද දැන් මේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියන්නේ කියන්න ඕනේ. කවුරුද ඉන්නවද ළමයි නෑ මං අක්කා කෙනෙක් ඉන්නදවා මේක නතර කරේ. ඇයි සැකද බයද අක්කලාගේ වෙන්න නේද? දන්නේ එන්නකෝ මෙසේජ් ෆෝන් එකේ. එන්නකෝ පෙන්වන්න මෙසේජ් එක. අම්මා එන්න. ආත් එන්න. අඳුරන්නේ. අනේ ගලන් හරි ගලන්. ඉතින් මෙච්චර මට බලාපොරොත්තු දීලා අනේ ගලන් එන්න එන්න. පුතා බලාපොරොත්තු වෙන්න යම් බලන්න.